guys, welcome to my YouTube channel. ඉතින් හුඟ කාලෙකින් පස්සේ ඔයගලට ඩේ vlog එකක් අරගෙන එන්න හිතුවා. ඉතින් අද පොසොන් පොය දවස්. ඉතින් අපි යනවා දන්සල් වඳින්න. එහෙනම් ඉතින් ගිහින් බලමු. අපිට වෙසක් එකට ගියාට කිසිම දන්සලක් නම් හම්බුනේ නැහැ. අද බලමු අද අපිට දන්සල් කීයක් හම්බ වෙයිද? අද අපි මොනවා කයිද කියලා. අද අපි කඩෙන් කන්නේ නැහැ කියලා දන්සල් වලින්ම කන්න තමයි තීරණය කරලා තියෙන්නේ. බලමු අපිට දන්සල් හම්බ වෙයිද කියලා. ඔන්න අපි දැන් ගෙදරින් පිටත් වුණා. අපිට මෙහෙ ඉඳලා අපි යන්න හිතාගෙන ඉන්න පැත්තට යන පැයක් විතර යනවා. අපි යන්න ඉන්නේ නාත්තන්ඩිය කිරිමැටියාන එන්න ඒ සයිඩ් එකට. මොකද අපේ මල්ලිලා ඉන්නේ එහෙ කොස්සත්තේ. ඉතින් ඒගොල්ලෝ එක්කම අපි දන්සල් වඳින්න යනවා කියලා හිතාගෙන එහෙට යනවා. ඉතින් අද යන්නේ අපේ අම්මී තාත්ති අපේ ලොකු අම්මයි ලොකු තාත්තයි අපි කට්ටියම යනවා. ඉතින් අපි දැන් පිටත් වුණා. දැන් මට මතක විදිහට වෙලාවටි උදේ 10ට විතර අපි 9ට වගේ පිටත් වෙන හිටියට අපිට ඒ ටයිම් එකට රෙඩි වෙන්න බැරි වුණ හින්දා අපි දැන් 10 වෙද්දි පිටත් වුණා. කොහොමත් අපිට හෙට යද්දි 11 වගේ වෙනවා. එහෙනම් බලමු අද vlog එකේ මොනවද වෙන්නේ කියලා. අන්න ඉතින් අපිට පළවෙනි දන්සල හම්බුණා. මේක චිලව් ටවුන් එක හරිය තමයි තිබ්බේ. ඒ වුණාට ටිකක් පොලිම හිටිය හින්දා අපි ඒකේ නවතින්න නැතුව හොම්ම ගියා. මොකද නැත්තම් අපිට හෙට යන්න තවත් වෙලා යන හින්දා. ඇත්තටම කිව්වොත් මේ පාර මාර දන්සල් ගොඩක් තිබ්බ ළමයි. අපේ කියන්නේ අපි ඉන්න පැත්තේ චිලව් වලම මාර තරම් දන්සල් තිබ්බා. අන්න කොහොම හරි අපි දැස්ස දන්සලකට ඉතින් මේක කඩල දන්සලක් අපි යන ටයිම් එකේ තමයි පටන් අරගෙන දෙන්නේ. ඒ කියන්නේ උදේ 10ට පටන් ගත්ත දන්සලක් මං හිතන්නේ. ඉතින් එච්චර සෙනග හිටියෙත් නැති හින්දා ඔන්න ඉතින් අපි පොලිමට ආවා. දැන් ඉතින් අපි දන්සල පෙනි තමයි ඉන්නේ. මොකද එච්චර සෙනග හිටියේ නැහැ මං කිව්වා වගේ. පටන් ගත්ත ගමම්ම වගේ හින්දා ඔන්න දැන් ඉතින් අපිට කොට පෙදෙනවා. ඔන්න දැන් අපි යනවා කඩල ඉල්ල ගන්න. ඉතින් හරිම රහට පිරිසිදුව දුන්නා එතන දන්සට. ඇත්තටම කිව්වොත් ඒත් එක්ක මාර රසයි. අපිට මේක තමයි අපි කාපු පළවෙනි දන්සල. ඉතින් මේ තියෙන්නේ අපි කඩලේ කරගෙන දැන් කායකට යනවා. පොඩ්ඩක් වාහන වැඩි හින්දා තාත්ති කායක චුට්ටක් දුරින් තමයි නවත්තලා තිබුණේ. ඔන්න ඉතින් අපිට දෙවෙනි දන්සලත් හම්බුණා. මේක නම් අයිස්ක්‍රීම්. මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඔන්න ඉතින් අපි අපේ මල්ලිලාගේ ගෙදරට ආවා. දැන් ඉතින් අපි කට්ටිය යන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි තාම ලොකුවට ප්ලෑන් කරලා නැහැ කොහෙද යන්නේ කියලා. ඉතින් පාරේ එක දිගට යනවා. දන්සල් ටිකක් හම්බෙලා අපිට මැති කියලා හිතනකන් යනවා කියලා හිතුවා. මොකද අපි එහෙම මෙතනටම යනවා කියලා ප්ලෑන් කරගෙන ආපු නැති හින්දා. ඔන්න ඉතින් අපි පිටත් වෙන ගමම මල්ලිලාගේ ගේ ළඟින්ම වගේ අපිට තව අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. කමක් නැහැ කියලා අයිස්ක්‍රීම් ටික කොච්චර කෑවත් ඇති වෙන්නේ නැති හින්දා ඕකටත් අපි ගියා. එතනත් එහෙම ලොකු සෙනගක් හිටියේ නැහැ. දැන් ඉතින් අපි පොලිමට ඇවිල්ලා ඉන්නවා. එහෙම සෙනග හිටියේ නැහැ අපි එදින. හැබැයි අපි ආවට පස්සේ ටික දෙනා වැඩි වෙන්න පටන් ගත්තා. මොකද මං හිතන්නේ ඒකත් ඒ වෙලාවේ වගේ පටන් අරගත්ත ගමම්ම වගේ තමයි. ඔන්න දැන් මාත් ළඟටම ආවා. ඇත්තටම මන් දන්නේ නැහැ අපි ගෙදර අයිස්ක්‍රීම් එකක් ගෙනල්ලා කනවට වඩා මෙහෙම දන්සල් වලින් හම්බෙන අයිස්ක්‍රීම් මාර රහයි. මන් දන්නේ ඇයි කියලා. ඒක මට විතරක් තියෙන එකක්ද කියලා දන්නේ නැහැ. අපි ගෙදර දෙයක් හදාගෙන කනවට වඩා එහෙම දන්සලකින් ලැබෙන දේ ඇත්තටම කිව්වොත් මාරම රහයි. ඉතින් දැන් මේ අයිස්ක්‍රීම් එකත් අරගෙන කායකට යනවා. ගිහිල්ලා බලමු අපිට ඊළඟට හම්බෙන්නේ මොන වගේ දන්සලක්ද කියලා. ඔන්න අපිට ඊට පස්සේ හම්බුණා කංචි දන්සලක්. ඉතින් ඔය කංචි කියන දේ නම් මම ඇත්තටම මාර ආසයි බොන්න. ඉතින් මම එන ගමන් කීකියත් ආවේ කංචි දන්සලක් හම්බුණා නම් හොඳයි කියලා. ඔන්න ඉතින් කංචිත් අරගෙන ටික දුරක් යද්දී අපිට තව දන්සලක් හම්බුණා. මෙතන දුන්නේ බිත්තර බනිස් එක්ක තේ මං හිතන්නේ. කොහොම හරි එතන නම් චුට්ටක් එතන පොලිම හිටියා. ඉතින් අපි කොහොම හරි පොලිමේ ඉඳලා අරගත්තා. පොලිම එහෙම ගොඩක් තිබ්බට අපිට එහෙම ගොඩක් කියලා ඉන්න ඕන නැහැ. මොකද අර බනිස් වගේ දෙයක් හින්දා එක ඉක්මනින් දීගෙන ගිහිල්ලා පොලිම ඉවර වුණා. ඉතින් අපේ අනිත් කට්ටිය නම් තේ බිව්වා. මම තේ බොන්න නැති හින්දා මං ඉතින් බනිස් එක විතරක් අරගත්තා. ඉතින් ඒකත් ඇත්තටම හරිම රසයි. මට නම් මතක නෑ මේ කොයි හරියද කියලා නම්. කොහොම හරි ඒක නම් රහයි. ඔන්න ටික දුරක් එද්දී අපේ ලොකු තාත්තට බත් ඕනෙමයි කිව්වා හින්දා ඉතින් අපි කඩයක් බලලා නතර කරා. මොකද අද ගොඩක් කඩ ඇරලා තිබෙත් නැහැ පොසොන් පොය හින්දා. ඉතින් මෙන්න මේ කඩෙන් තමයි අපි කෑවේ. ඒකේ කෑමක් අවුලක් නැහැ රසයි. ඊට පස්සේ ඉතින් අපි හිතුවා යන්න ගිරිඋල්ලේ ලස්සන පන්සලක් තියෙනවා කියලා අපේ මල්ලි කිව්වා. ඉතින් එයා නම් ඊට කලින් ගිහිල්ලා තියෙනවා. අපි කවුරුත් ගිහිල්ලා තිබ්බේ නැහැ. ඉතින් ඒක හින්දා ඔය ගලක් උඩ කන්දක් උඩ තියනකෝ පන්සලක් හින්දා අපිත් ආසයි. ඒක හින්දා ඉතින් අපි එහෙ යන්න පිටත් වෙනා හොම්ම ජීවිතයේ මේ
විදිහට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා හෙවණැල්ලක් වගේ ඔන්න අපි දැන් මේ පන්සලටත් ආවා. මේක ඇත්තටම රජ මහා විහාරයක්. මට මේකේ නම නම් මතක නැහැ. මං එහෙම ලොකුවට උනන්දුවෙන් බලප නැති හින්දා. ඇත්තටම කොත් මේ පැත්තේ ක්ලයිමේට් එක මාරම කාම් වයිබ් එකක් තියෙන්නේ. අවුවත් නැහැ, ලොකුවට වැස්සත් නැහැ. හරීම ඒ කියන්නේ අපිට ඉන්න හිතන ක්ලයිමේට් එකක් තමයි තිබ්බේ. ඉතින් ඒක හින්දා අර අපිට අර ඇවිදින්න කරන්න හැම ලොකුවට අවුවක් තිබෙත් නැහැ නේද? ඒක හින්දා හරීම ආසාවෙන් තමයි මේ ගමන ඇත්තටම ගියේ. ඔන්න ඔය පේන පඩි වලින් උඩටම නැගලා තමයි මේ පන්සලට යන්න ඕන. මේක රජමහා විහාරයක්. ඉතින් ගොඩාක් තැන් තියෙනවා බලන්න මේ පන්සල ඇතුලේ. අපිත් දැන් මේක නගින්න පටන් ගත්තා. මෙතන ඇත්තටම ලොකු කන්දක් තමයි තියෙන්නේ. පොය දවස් කියලා හැම ලොකුවට සෙනග හිටියෙත් නෑ. හැබැයි ටිකක් හිටියේ අර කියන්නේ අපිට අර ඉන්න බැරි වෙන තරම් හැම ලොකු සෙනගක් හිටියේ නෑ. නිදහසේ ගිහිල්ලා අපිට එතන බලලා වැඳලා කරලා එන්න පුළුවන් තත්ත්වෙ තිබ්බා. ඒ ලොකේෂන් එකේ ෆොටෝ වීඩියෝ ගන්න නම් ඇත්තටම මාරම ලස්සනයි. ඉතින් මම වීඩියෝස් 2-3ක් ගත්තා. ඒකේ ඔය එක ක්ලිප් එකක් තමයි ඔයගලන්ටත් දැන් මේ බලන්න. අපි තුන් දෙනා ඉතින් ඉක්මනින්ම යන උඩට මොකද උඩ කට්ටිය බලන් ඉන්නවා අපි එනකන්. අපේ අනිත් කඩේගෙන අපේ මල්ලිලගේ අම්මයි තාත්තයි ඒගොල්ලෝ කෙලින්ම කායිකේම පන්සල පැත්තට ගියා. අපි ඉතින් මෙතන යන්න ආසෙ හින්දා මේ පැත්තෙන් ආවා. පේනවා ළමයි මෙතන උඩ ඉඳන් වටේ බලද්දි මාරම ලස්සන view එකක් තියෙන්නේ. මටත් ඉතින් මේ වගේ තැන්වලට ආවම ෆොටෝස් ගහ වීඩියෝස් අරගන්න තමයි හිතෙන්නේ. මොකද ඒ තරම් ලස්සනයි. අපි ඉක්මනින් ගියා. අනිත් එක මේ වටේ හරියට වඳුරෝ ඉන්නවා. ඒගොල්ලෝ අර අතේ තියෙන ෆෝන් ඒව මේව උස්සගෙන යනවා. ඒක හින්දා මං ටිකක් බයෙන් වීඩියෝ කරේ. මොකද ෆෝන් එක එහෙම අරන් ගියොත් ඉවරයි. මොකද හැම තැනම ඉන්නවා. ඉතින් කොහොම හරි වඳුරන් කිනුත් බේරිලා අපි ඔන්න පන්සල ළඟටම ඇවිල්ලා තමයි දැන් ඉන්නේ. මේ පන්සලේ ලොකු දන්සලක් තියෙනවා ළමයි බත් දන්සලක්. ඉතින් ඒක මං හිතන්නේ දවල් 12 ඉඳලා රෑ වෙනකන් එකම දිගට දෙනවා. ඉතින් ඕන කෙනෙක්ට ගිහිල්ලා කන්න පුළුවන්. හැම ලොකුවට සෙනගක් නැහැ එතන. අපි නම් එතනින් කෑවේ නැහැ. මොකද අපි කෑම කාලා ආපු හින්දා. ඔන්න අපි දැන් පඩි ටිකක් නැගලා පන්සල හරියට ආවා. ඉතින් ඇත්තටම මෙතන උඩේ ඉඳන් පහළ බලද්දි මාරම ලස්සනයි. ඉතින් මෙතන තමයි ඔය දන්සල දෙන්නේ. ඔන්න ඔයගලන්ට පේන ටිකක් කට්ටිය එනවා. එතන දන්සල දෙනවා. ඔන්න ඔය පේන පාර උඩටම යන්න ඕන පන්සල ගාවටම යන්න. ඒ යන පාරේ චූටි කඩ තියෙනවා. සෙල්ලම් බඩු, අච්චාරු, කැවිලි, මල්ලෙන්නේ වගේ. ඉතින් ඔන්න දැන් අපි පන්සලටම ලං වෙලා ඉන්නේ. ඉතින් ඉස්සරහ අපේ කට්ටිය ඉනවා. අපි එනකන් ඒක හින්දා ඉතින් අපි ඉක්මනින් ගියා. ඔන්න ඉතින් අපි දැන් පන්සලට ආවා. දැන් තමයි පටන් ගන්න හොඳම ටික ළමයි. ඉතින් ඕගලන්ට මෙතන හරියට පේන්නේ නැහැ. මෙතන තියෙනවා ලොකු ගලක්. ඉතින් ඒ ගලේ උඩටම නගින්න ඕන. එතන පඩි කිසිම දෙයක් නැහැ. තනිකරම ගල විතරයි තියෙන. අර මිනිස්සු ඇවිදලා අර ගලේම හැදිච්ච පොඩි පතුරු එන්න ඒ වගේ තැන් වලින් අඩිය තියලා තමයි උඩටම යන්න ඕන. ඔන්න ඉතින් අපි එතන උඩට ආවා. මම ෆෝන් එක නම් අතටවත් ගත්තේ නැහැ. මම මෙතන ඉන්නේ ඇත්තටම මාර බයෙන් කියන්න තේරෙන්නේ නැති තරම් බයයි ඒක නගිද්දී. ඔයගොල්ලන්ට මගේ මූණ දැක්කම තේරෙනවා ඇති මම කොච්චරනම් බයෙන් ඉන්නේ කියලා. මොකද ඒක අපි නගින ටික විතරයි. පොඩි යකඩ බටයක් තියෙන එකෙත් අර බටේ තිබ්බට යට සම්පූර්ණයෙන්ම හෙල. ඒ කියන්නේ බටේ යට අර බට දෙකක් තුනක් අර එක දිගට ගහලා එහෙම නැහැ. තනි බටයක් විතරයි තියෙන්නේ අල්ලගෙන එන්න. උඩට ආවට පස්සේ කිසිම වැටක්වත් නැහැ. මාර බයයි ලෙස්සලා ගියොත් ඉතින් ඉවරම තමයි. හැබැයි ඉතින් තියෙන හොඳම දේ තමයි මෙතන ඉඳලා පහළ බලද්දි තියෙන view එක වටේම පේනවා මාරම ලස්සනයි. කොච්චර ලස්සනවද මම මේ වීඩියෝ කරන්නේත් බයෙන්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති කිසිම වැඩක්වත් නැහැ. හැබැයි ඉතින් මාර ලස්සනයි. මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්නත් ඕන. මොකද අපි එහෙම මේ වගේ තැන් වලට යවටම අඩුයිනේ. ඔන්න ඔය තියෙන්නේ මම ඒ කියපු වැට. ඉතින් අනිත් බටයක් විතරයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති එතනින් වැටුනොත්. ඉතින් හොයාගන්න වෙන්නේ නැහැ. කොහොම හරි කමන්නේ අපි පරිස්සමින් දැන් පහලට ආවා. ඔන්න ඉතින් දැන් අපි පහලට යන ගමන් ඉතින් මෙන්න මේ අච්චාරු කඩේ හම්බෙලා මෙතනින් අච්චාරු ගත්තා. ඉතින් දැන් ඉතින් අපි හොම්ම ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් මම බහින කොටත් වීඩියෝස් ගත්තා. එතන ඒ තරම් ලස්සනයි. දැන් ඉතින් අපි හොම්ම වෙන්නේ කොහෙවත් යන්නේ නැහැ. කෙලින්ම ගෙදර තමයි යන්නේ. ඔන්න ඉතින් අපි දැන් ගෙදර යන්න පිටත් වුණා. ඉතින් ඇත්තටම ටිකක් මහන්සියි. මොකද එතන පඩි ගොඩාක් තියෙනවා නගින්නේ. පඩිත් නැගලා උඩ අර ගලටත් නැගලා ආව හින්දා ටිකක් මහන්සි නිදිමත ගතියකුත් තියෙනවා. ඒත් ඉතින් වටපිට බල යදී එක ගාණක් නැහැ. අපිට ඔන්න ඊළඟට තවත් දන්සලක් හම්බුණා.
අපිට ඔන්න හම්බුණා සුප් එක වඩ දන්සලක්. ඉතින් මම මීට කලින් වඩ දන්සලක් නම් දැකලා තිබ්බේ නැහැ. සුප් නම් දැකලා තියෙනවා, ගිහිල්ලක් තියෙනවා. වඩ දන්සලක් දැකලා තිබ්බේ නැහැ. ඉතින් එතන ඔය පෙවුනට එහෙම ලොකුවට පොලිමක් හිටියේ නැහැ. මොකද ඉක්මනින් යනවා. එතන හින්දා අපි දැන් එතනින් නැවතුණා. ඉතින් එතනත් හරිම පිරිසිදුවට දුන්න දන්සල. එතනින් අපි දැන් වඩත් අරගෙන සුප් එකත් අරගෙන යන්න තමයි යන්නේ. ඉතින් මේ අපිට ඔක්කොම හම්බෙන්නේ ගෙදර යන ගමන්. ඔන්න ඉතින් අපි සුප් එකත් අරගෙන දැන් ගෙදර යනවා. ගෙදර කියන්නේ අපේ මල්ලිලා ගෙදරම තමයි යන්නේ. ඒගොල්ලන්ගේ ගේ ළඟම අපිට තවත් දන්සලක් හම්බුණා. එතන තිබ්බේ අග්ගලත් එක්ක තේ. ඉතින් මම තේ බොන්න නැති හින්දා මම අග්ගල අරගත්තා. ඉතින් ඔය ඉන්නේ අපේ අම්මී. එහා පැත්තේ ඉන්න අපේ තාත්තී. ඉතින් ඒ දෙන්නා ලොකුවට වීඩියෝස් වලට එන්නේ නැති හින්දා මම ගත්තේ නැහැ. ඔන්න දැන් ඉතින් ඒ ගත්ත අග්ගල එකත් කකා එතන ඉස්සරහම දෙන තව අයිස්ක්‍රීම් දන්සලක්. එතනට යන්න තමයි යන්නේ. ඒක නම් මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඔන්න දැන් ඉතින් අපි තුන්දෙනා ගෙදර යන්න පිටත් වුණා. අපේ ලොකු අම්මයි ලොකු තාත්තයි නම් මල්ලිලා ගෙදර හිටියා. ඒගොල්ලෝ ටික දවසක් ඉඳලා එනවා කියලා. එන ගමන් බඩුවගයක් ගන්න තිබිලා අපි කාගේල්ස් එකටත් ගියා. අපි දැන් මේ ඉන්න අපේ ගෙවල් ළඟමයි. ඉතින් මෙතනට තෝරන කරලා බඩු ටික අරගෙන අපි ඔහොම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා වීඩියෝස් ගන්න බැරි වුණා ළමයි. මහන්සියට ඔහොම ඉක්මනින් වශ් එකක් දාගෙන නිදාගත්තා. එහෙනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලුවාට ඔයගලන්ට thank you. මාව subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් දිගටම දාන්න.